අදත් ඔයාලම එකතු වෙලා ඉන්නේ අයම් ස්මාර්ට් කිචන් YouTube channel එකත් එක්ක. ඉතින් මගේ වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අද මම ඔයාලට කියලා දෙන්නේ කඩේ රහට හරියටම chili paste එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මම හදාගත්ත chili paste එක. බලන්නකෝ මේකේ පාට රතු පාටයි නේද? එහෙනම් ඉතින් අපි දැන් යන් අපේ chili paste එක හදාගන්න. මම අද මේ chili paste එක හදාගන්න කූනිස්සෝ ග්‍රෑම් 20ක් ගත්තා. කූනිස්සෝ වල සමහර වෙලාවට කළු පාට පස්කැට වගේ තියෙන්න පුළුවන්. ඉතින් ඒවා ඉවත් කරගෙන මේ විදිහට හොඳින් හොදගන්න ඕනේ. ඉතින් මම අද ඔයාලට කූනිස්සෝ හොදගන්න ලේසි ක්‍රමයක් කියලා දෙනවා. ඔයාලට මේ පේන විදිහට කූනිස්සෝ හොදගන්න එක ගොඩක් ලේසි. ඒ වගේම කූනිස්සෝ ටිකත් හොඳින් හොදගන්න පුළුවන්. කූනිස්සෝ වලට අමතරව අපිට chili paste එකට ginger garlic paste එකෙන් ටිකකුත් ඕනි කරනවා. ඉතින් ඒක හදාගන්නේ මම සුදු ලුණු බික් 4යි, ඉඟුරු කෑල්ලි 4යි දාලා මේ විදිහට paste එකක් එනකන් අඹරගත්තා. දැන් අපේ chili paste එකට ඕනි කරන මූලික දේවල් ටික ඔක්කොම ලෑස්ති. මෙතන තියෙනවා හොදගත්ත කූනිස්සෝ ටික. ඉතින් ඔයාලට පේනවා මම මේ හොදගත්ත කූනිස්සෝ ටික තාමත් පෙනේරක තියලා පෙනහෙරේ පිඟානක් උඩින් තමයි තියලා තියෙන්නේ. එතකොට කූනිස්සෝ වල ඉතුරු වෙලා තියෙන වතුර ටිකත් පෙරිලා අයින් වෙනවා. කූනිස්සෝ වල තෙත ගතිය අඩු වෙන තරමට අපිට කූනිස්සෝ ටික ඉක්මනට බෙද ගන්න පුළුවන්. මෙතන මම අරගෙන තියෙනවා කරපිංචා ටිකකුයි ඒ වගේම මම දැන් හදාගත්ත ginger garlic paste එකෙන් තේ හැඳි භාගෙකුයි. ඊට අමතරව අපිට ඕනේ කරන්නේ කෑලි මිරිස්. chili paste එකක්. එහෙම නැත්නම් තලපයක් විදියට හදාගන්න අපිට සීනි සිරප් එකක් ඕනේ කරනවා. සීනි සිරප් එකට සීනි තේ හැඳි 3යි, ලුණු තේ හැඳි භාගයයි, ඒ වගේ මේ ටික දිය කරගන්න වතුර අඬු කෝප්ප භාගයකුයි අපි දාගන්නවා. ඔයාලට පුළුවන් මේ සිරප් එක හදාගන්නදී සියඹලයට 4ක් විතර මේකට දිය කරගන්න. ඒත් මම මේ රසට ආස නැති නිසා මම අද සියඹලා එකතු කරගන්නේ නැහැ. මුලින්ම තාච්චියකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අපි ඒකට ඉස්සෙල්ලාම දාන්නේ ginger garlic paste එක. ඉංග්‍රීසි දුරුණු හොඳට බැදුනේ නැත්නම් මෙහෙම සීනි සිරප් එක දාපුවාම ඒවා පෙඟෙන්න බලනවා. ඉතින් මේ ටික මේ ගානට බැදුනට පස්සේ අපි ඒකට කූනිස්සෝ ටිකක් දාගන්නවා. කූනිස්සෝ ටිකක් බැදගත්තට පස්සේ අපි අන්තිමටම තමයි කරපිංචා ටික දාගන්නේ. කරපිංචා ටිකත් චුට්ටක් වැදෙන්න තියලා අපි ඊළඟට දාගන්නේ කෑලි මිරිස් ටික. අද මම ගත්ත කූනිස්සෝ ග්‍රෑම් 20ට මට කෑලි මිරිස් කුඩු තේ හැඳි 12ක් ගියා chili paste එක හදාගන්න. කූනිස්සෝ ප්‍රමාණයට සාපේක්ෂව කෑලි මිරිස් අඩුවෙන් දාගත්තොත් එහෙම ඒක chili paste එකක් වගේ නෙමෙයි කූනිස්සෝ මාළුවක් වගේ තමයි පේන්නේ. ඒ නිසා chili paste එකකට අපි අනිවාර්යයෙන්ම කෑලි මිරිස් වැඩිපුර දාගන්න ඕන. කෑලි මිරිස් ටික බැදුනට පස්සේ අපි දැන් ඒකට එකතු කරගන්න ඕනේ අපි කලින් හදලා තියාගත්ත සීනි සිරප් එක. කෑලි මිරිස් ටික එකතු කරාට පස්සේ ගොඩාක් වෙලා මේක ලිපේ තියාගන්නේ නැතුව සිරප් එක දාන්න. එහෙම නැති වුණොත් කෑලි මිරිස් ටික කර වෙයි. chili paste එකක් විදියට. එහෙමත් නැත්නම් ඇලෙන ගතියට එන්නේ මේ දාගන්න සීනි සිරප් එකෙන්. සීනි සිරප් එක දාලා විනාඩියක් විතර යද්දී අපේ chili paste එක තලපයක් වගේ වෙනවා. ඒ වෙලාවට අපි ලිප ඕප් කරගන්න ඕනේ. මේ බලන්නකො මගේ chili paste එකේ පාට. මගේ මිරිස් කෑලි ටික ගානට තමයි බෙදලා තියෙන්නේ. මිරිස් ටික චුට්ටක් හරි කරුණොත් මේ වගේ රතු පාටට එන්නේ නැහැ. එහෙම වුණොත් ටිකක් තද රතු පාටක්. එහෙම නැත්නම් අපි රතු දුමුරු පාට කියන්නේ ඒ පාටට තමයි chili paste එක එන්නේ. ඔයාලට මම ආයෙත් වතාවක් කියනවා මම මේ chili paste එක හදාගනිද්දි වීඩියෝ එකේ ඉඟුරු කෑල්ලි 4යි සුදු ලුණු බික් 4යි අරගෙන ginger garlic paste එක හැදුවට මම එතන ලොකු ginger garlic paste එකක් හදාගන්නේ මගේ fried rice එකටත් එක්ක. ඒ හදාගත්ත paste එකෙන් තේ හැඳි භාගයක් තමයි මම මේ chili paste එකට පාවිච්චි කරේ. ඔයාලත් මං කියලා දුන්න විදිහට මේක හදලා බලන්න. ගිහින් එන්න. bye bye.